රකේෂ් වර්මා විසින් අධ්‍යක්ෂණය කරන ලැබූ 2025 වර්ෂයේ තිරගත වීම ආරම්භ කළ නවතම තෙලුගු මූවි එකක් ගැන තමයි ෆිල්ම් වයිබ් අපි අද කතා කරන්න යන්නේ. මේ ෆිල්ම් එකේ නම වෙන්නේ බ්ලයින්ඩ්ලි ස්පොට්. ත්‍රිලේඛානයට මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය දක්වන්නේ අපි කවුරුත් ආදරය කරන නවීන් චන්ද්‍රා. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් දින්න කියලා ආදරෙන් කියන ගමන් අපි යන් අපේ ෆිල්ම් එකට. ඉතින් මේක පටන් ගන්නකොටම මේ කතානායකයා වික්‍රම්ට දුරකථන ඇමතුමක් ලැබෙනවා. මේ දුරකථන ඇමතුම ලැබෙන්නේ ජයරාම් කියන පුද්ගලයාගේ ගෙදර වැඩ කරන මෙහෙකාරිය විසින්. ඇය ප්‍රකාශ කර සිටිනවා ජයරාම්ගේ බිරිඳ වන දිව්‍යා ගිලවැලලාගෙන සියදිවි නසාගෙන ඇති බව. ඉතින් මේ අනුව ක්‍රියාත්මක වන පොලිසිය වික්‍රම් ඇතුළු පිරිසක් කියනවා මේ පිළිබඳ විමර්ශනයක් කිරීමට. ඉතින් වික්‍රම් කියන්නේ ඉතා සූක්ෂම පොලිස් නිලධාරියෙක්. ඔහු ඉස්සෙල්ලා මලතිරු පරීක්ෂා කරනවා. ඊට පස්සේ මලතිරු තිබ්බ නිදන කාමරය හොඳින් පරීක්ෂා කරනවා. මේ අතරතුර ඔහුට හම්බෙනවා කෙඩිග්ගේ කරාබුකින් හමු පවුලක වැල්ලා. ඔව් ඒ අනුව තීරණය කරනවා මේක සියදිවි හානි කරගෙන යන්න නොවේ මේක මිනිවෙරුමක් කියලා. වික්‍රම් මේ අනුව විමර්ශනය කරගෙන යනකොට මූට දැනගන්න ලැබෙනවා මේ මිනිවෙරුම සිදුවන අවස්ථාවේ මේ ගෙදරින් ඉඳලා තියෙන්නේ දිව්‍යත් මෙහෙකාරියත් මාස ගණනක් වයසට පුතුත් සහ ජයරාම්ගේ පෙර විවාහයේ පුතු අවුරුදු 7ක් පමණ වයසී විනෝද් පමණක් බව. විමර්ශන කටයුතු මේ අයුරින් සිදු කරගෙන යනකොට ජයරාම්ගේ මල්ලි වන ආදිත්‍ය නිවසට එනවා. ආදිත්‍ය කියන්නේ ජාතික විමර්ශන ඒජන්සියේ පුහුණු වීම වල නිරත නිලධාරියෙක්. මේ කිසි දෙයක් නොදැන ජයරාම් ඉහිල තිබ්බේ හදිස්සි ගුවන් ගමනකට. නමුත් පොලිසියට මේ වෙලාවේදී සැකයක් ඇති වෙන ජයරාම් ගැන. මොකද ජයරාම් නිවසෙන් පිටත් ගිහිල්ලා ආපහු නිවසට ඇවිල්ලා තියෙනවා. නමුත් මේක විමර්ශනය කරද්දී දැනගන්න ලැබෙනවා ජයරාම් ඇවිල්ලා තියෙන්නේ ෆයිල් වගේක් කරගෙන යන්න කියලා. ඒ බව සාධ කරගන්න ලැබෙනවා CCTV කැමරා නිරීක්ෂණය කිරීමෙන්. ඒ අනුව ජයරාම් නිර්දෝෂී වෙනවා. ජයරාම් හා දිව්‍ය අතර යම් යම් පෞල් ආරවුල් තිබ්බත් ඒවා මේ මරණයට අදාළ නොවන බව වික්‍රම් හොයාගන්න විමර්ශනවලින්. ඒ අනුව ජයරාම් පිළිබඳ තිබු සැකය සදහටම ඇතිවෙනවා. මේ ඔස්සේ පරීක්ෂණ කරගෙන යනකොට වික්‍රම්ගේ සැකයට තවත් කෙනෙක් අහුවෙනවා. ඒ තමයි ගෙදර මෙහෙකාරිය ලක්ෂ්මී. ඇගේ සැකකාර හැසිරීම සහ සමහර වැදගත් දේවල් වසන් කිරීම හේතුවෙන් වික්‍රම්ට මේ සැකය උපදිනවා. මේ අනුව දිගින් දිගටම පරීක්ෂණ කරගෙන යාමේදී ලක්ෂ්මී සහ ජයරාම් අතර අනියම් සම්බන්ධතාවයක් ඇති බවට තොරතුරු පිළිදරව් කරගන්නවා. ඒ වගේම ලක්ෂ්මීගේ නිවස ජයරාම්ගේ නිවස අසල පිහිටා ඇති බවත් ලක්ෂ්මීගේ දුව වන මාන්සාගේ පියා ජයරාම් වන බවට තොරතුරු පිළිදරව් කරගන්නවා. මෙහිදී වික්‍රම්ගේ විමර්ශන හමුවේ මාන්සා ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා. මෙහිදී අනාවරණය කරගන්නට හැකි වෙනවා මාන්සා සහ දිව්‍ය අතරත් මාන්සාගේ මව හා දිව්‍ය අතරත් දිගින් දිගටම ප්‍රශ්න ඇති වූ බවත් කරදර කම්කටොළු දිව්‍යාගෙන් ඇති වූ බවත් අනාවරණය වෙනවා. කෙසේ වෙතත් එදින රාත්‍රියේ දිව්‍යාගේ කාමරය තුල සිදු වූ තල්ලු කිරීමකින් දිව්‍යාගේ මරණය වූ බවට මාන්සා ප්‍රකාශ කර සිටිනවා. මාන්සාතින් සිදු වූ මෙම වරද වසක් කිරීම සඳහා මාන්සාගේ මව වන ලක්ෂ්මී විසින් මේක සියදිවි නසා ගැනීමක් ලෙස සැලසුම් සහගත වෙනස් කරා. නමුත් මේ සියල්ල අනාවරණය වීමෙන් පසුව මොවුන් දෙදෙනාම පොලිස් බාරට එරුණා. කතාව ඉවරයි කියලා හිතුවද කුතුහලේ පටන් ගන්නේ මෙතෙන් පටන්ය. මොකද කිව්වොත් දිව්‍යාගේ මරණයට හේතුව එසේ ඇති වූ ඝට්ටනයක් නොවන බව වෛද්‍ය වාර්තාවෙන් ඔප්පුණා. වෛද්‍ය වාර්තාවට අනුව පෙනී ගියේ මේක කිසියම් විෂක් ශරීරගත වීමෙන් සිදු වූ මරණයක් බවයි. ඒ අනුව නැවත ක්‍රියාත්මක වූ වික්‍රම් නැවත විමර්ශන කටයුතු වල නියැලෙනවා. නැවත ජයරාම්ගේ නිවසට පැමිණෙන වික්‍රම් නැවත විමර්ශන කටයුතු ආරම්භ කරනවා. මෙහිදී වික්‍රමට දැකගත හැකි වන්නේ විනෝද්ගේ අමුතු හැසිරීම විලාසයක්. විනෝද්ගේ අමුතු හැසිරීම නිසා විනෝද්ගෙන් පාපෝච්චාරණය කරන වික්‍රමට දැනගත හැකි වන්නේ අමුතුම සිදුවීමකි. එනම් තව මවගේ මිය යාමෙන් පසුව දිව්‍යා විසින් තමා හට කළ වෙනස්කම් නිසා දැඩි ශෝකයකින් පසු වූ බවත් මේ නිසා දිව්‍යාට වසදීමට තීරණය කළ බවත් මෙහිදී හෙළි වෙනවා. ඒ අනුව විනෝද පරිවාස භාරයට ගෙනෙනවා. එතනින් කුතුහලය අවසන් කිරීමට ප්‍රේක්ෂකටින් ලබා දෙන්නේ නැත. වර්ධක ස්වභාවය නම් යථාර්ථය තුලත් ප්‍රබන්ධ තුලත් එකම වර්ධ ස්වරූප කිහිපයකින් මෙන්ම විවිධ කෝණ අනුව වැරදි කරුවන්ද කිහිප දෙනෙකු සිටියා කියන්නයි. විනෝද විසින් දිව්‍යාට ලබා දුන් වස පරීක්ෂා කිරීමේදී එය මරණය ගැන දීමට තරම් ප්‍රබල එකක් නොවන බව වෛද්‍ය පරීක්ෂණ වලට අනුව වුණා. එහෙනම් මේ මරණයට අවදීප්ත කවුද? මේ මරණ සිදුවේ කෙසේද? මේ ගැන විමර්ශනය
වික්‍රමෙන් ආදිත්‍යද හොර රහසක් සිදු කරගෙන ගියා. මෙහිදී කතාවේ පැත්තකින් සිටි ආදිත්‍ය සෑදෙනා ගැනම හොර රහසේ විමර්ශනය කරමින් සිටිය. මෙහිදී ඔහුට CCTV කැමරා නිරීක්ෂණයක් මගින් හොයා ගැනීමට හැකි වූයේ මෙම මරණය සිදු කර ඇත්තේ වික්‍රම බවයි. සියලු සාක්ෂි හමුවේ වික්‍රම තම වරද පිළිගැනීමේ අනතුරුව වික්‍රම තමා කුඩා කල සිට තනිව ඇදී වැඩි අනේක දුක් ගැහැට විඳිමින් තම ජීවිතය සාර්ථක කරගත් බවටත් එහිදී දිව්‍යා ඔහුට හමු වී ඔවුන් දෙදෙනා හොඳින් සිටි බවටත් ඔවුන් ප්‍රකාශ කර සිටියේ. එම ප්‍රේම සම්බන්ධතා තිබූ කාලයේම වික්‍රම පොලිසියේ පුහුණුවීම් සඳහා යාමට තිබූ බවත් ඔහු එහිදී හොඳම පුහුණු නිලධාරියා ලෙස තේරුණු බවත් ඉන්පසු ඔහුගේ උසස් නිලධාරියෙකුගේ ඉල්ලීම ඌයේ ඔහුගේ දුව සමග විවාහ වන ලෙසයි. වික්‍රම දෙලොවක් අතර තනි විය. වික්‍රම තෝරාගත්තේ පොලිස් නිලධාරියාගේ දුව විවාහ කර ගැනීමයි. මෙහිදී ඔවුන් දෙදෙනා අතරට දිව්‍යා පැමිණේ යයි සිතා දිව්‍යාගේ ගමන නැවැත්වීමේ අරමුණින් දිව්‍යාට වස ලබා දී ඇත. ඉතින් ලස්සන කතාවක්. හිතා ගන්න බැරි අවසානයක්. මේ වගේ ෆිල්ම් බලන්න දිගටම අපිත් එක්ක තුලා ඉන්න කියලා ගමන් ඔයගොල්ලන්ගේ සමු ගන්නවා.